මිථුන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 8 වන දිනය එනම් සඳුදා දිනය දැනුම, දුරදැක්ම සහ අනාගත සැලසුම් සම්බන්ධ වැදගත් අවබෝධයක් ලැබෙන දිනයක් වනු ඇති. ඔබගේ සිත සාමාන්‍ය දෛනික කටයුතු වලට වඩා විශාල ඉලක්ක, අධ්‍යාපනය, විදේශ සම්බන්ධතා සහ නව දැනුම, ජීවිතයේ ඉදිරි දිශාව ගැන වැඩිපුර සිත් යොමු කරන දිනයක් වනවා. උදෑසන කාලයේ යම් නොපැහැදිලි බවක් හෝ තීරණයක් ගැන දෙගිඩියාවක් තිබුණත් උදෑසන 9න් පසුව තත්ත්වය ක්‍රමයෙන් පැහැදිලි වන අතර ඔබට අවශ්‍ය මාර්ගය ගැන හොඳ අවබෝධයක් ලැබිය හැකි දිනයක් වනවා. දිගු කාලයක් සිතමින් සිටි කාරණාවක් පිළිබඳව අභ්‍යන්තර නිගමනයකට පැමිණීමේ හැකියාවක් ඔබට ලැබෙනු ඇති. ඔබගේ රැකියාව ලෙස අධ්‍යාපන කටයුතු, විභාගවලට පුහුණු කිරීම, පර්යේෂණ කටයුතු, ලේඛන කටයුතු, පුහුණු වැඩසටහන් හෝ විදේශ සම්බන්ධතා සමග කටයුතු කරන පුද්ගලයින්ට මෙම දිනය විශාල වැදගත්කමක් ගනු ඇති. නව දැනුමක් ලබා ගැනීම, ගුරුවරයෙකුගෙන් හෝ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකුගෙන් වැදගත් උපදෙසක් ලැබීම හෝ අනාගතයේදී ප්‍රයෝජනවත් වන සම්බන්ධතාවයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඔබගේ අදහස්වලට අන් අයගේ අවධානය යොමු විය හැකි බැවින් ඔබ ඉදිරිපත් කරන දේ පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගත යුතු වනවා. ඔබගේ රැකියාවේ කටයුතු සහ වෘත්තිමය කටයුතු පිළිබඳව නව දිශාවක් ගැන සිතීමට හෝ වර්ධනයට හේතු වන අදහසක් ලැබීමට ඉඩකඩ පවතිනවා. දෛනික කාර්යයන්ට වඩා සැලසුම්, ඉගෙනීම සහ අනාගත වර්ධනය පිළිබඳව කටයුතු වඩාත් ප්‍රතිඵලදායක වනු ඇති. කෙසේ වෙතත් උදෑසන කාලයේ ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන්ම නිවැරදිදයි නැවත පරීක්ෂා කිරීම සුදුසු වනු ඇති. ඔබගේ පවුලේ කටයුතු සහ පුද්ගලික සම්බන්ධතා තුළ ඔබගේ අදහස සහ විශ්වාසයන් පිළිබඳව කතා බහක් ඇතිවනු ඇති. සමහර විට ඔබගේ මතය වෙනස් ලෙස අන් අයට දැනෙන්නට පුළුවන්. ඒ නිසා තර්ක කිරීමට වඩා පැහැදිලිව සහ සංසුන්ව අදහස් හුවමාරු කිරීම වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති. දුරස්තව සිටි ඥාතියෙකු හෝ මිතුරෙකුගෙන් පණිවිඩයක් ලැබෙන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමස්තයක් ලෙස මෙම දිනය මිථුන ලග්න හිමියන්ට ඉගෙනීමේ කටයුතු, දුරදැක්ම සහ ජීවිතයේ ඊළඟ පියවර පැහැදිලිවීම සම්බන්ධයෙන් සුවිශේෂී දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම දිනේ ලැබෙන අවබෝධයක්, උපදෙසක් හෝ තොරතුරක් ඉදිරි මාස කිහිපය තුළ වැදගත් තීරණයකට පදනමක් විය හැකියි. කඩිමුඩියේ ක්‍රියා නොකර අවධානයෙන් නිරීක්ෂණය කරන අයට මෙම දිනේ වටිනා මඟ පෙන්වීමක් ලබා දෙන දිනයක් වනු ඇති. ඉහත සඳහන් කළ පුරෝකථනයන් ඔබගේ සිතේ ධාරණය කර ගැනීම මගින් ඔබ සැලසුම් කරගත් කටයුතු සිදු කිරීමේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල උදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.